යාළුවනේ අපි නාන්න ගඟක් හොයාගෙන යනවා යාළුවේ නාන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි ගඟ බලන්න යන්නේ නාන්න පුළුවන් වුණොත් නානවා. ඉත්ත යාළුවේ බල්ලෙමු ගඟ. මේ මෙතනින් පාරේ කෙලින් යන්න තියෙන යාළුවේ. උන්තර පල්ල යන්න ගඟ තියෙනවා ගඟ. නානත් එක්ක. ගඟ නම් තියෙනවා යාළුවේ. නාන්න පුළුවන් නේ. යාළුවනේ මෙතන නාන්න පුළුවන්. අපේ එන යාළුවේ දැන් ගෙදර ගිහිල්ලා අපි කට්ටිය එක්කගෙන එමු නාන්න. අපි නාන්න පුළුවන් ද බලන්න යාළුවේ. නාන්න බලන්න සුපිරි පොට්ටක්. යාළුවේ මම ඔයාලට ආයෙත් ගඟ පෙන්නන්න යන්නේ නැහැ. මං ඉස්සර ඔයාලට ගඟ පෙන්නුවානේ. දැන් බහිනකොට ඔයාලට ගඟ පෙන්නන්න. යාළුවා අපි ඉස්සරේද හිටියා 10ක් 20ක්. දැන් නම් කවුරුවත් නැහැ යාළුවේ මේ. එක්කෙනෙක් අහන්නේ නැහැ. ආණ්ඩ බහින්න සදන්නේ. අර අච්චරයි ජම්බුර තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ. මේ ගඟට බෑලා ඉන්නේ. අම්මා නාන්න ගඟටම බෑලා ඉන්නේ යාළුවේ මේ. සුපරට තියෙනවා රාත්තනේ ඉන්න බෝට්ටු. හැමතැනටම යාළුවේ තියෙනවා. මේ ඉන්නේ අපේ බඩ තඩිස්. බඩ තඩිය තමයි. හරි යාළුවේ. අපි දැන් නාමු. යාළුවේ මේ ගාන වතුර තියෙනවා මේ වාලේ වෙනවා නේද? බොරු කියන්නේ. සුපිරි වතුර යාළුවේ. තා පොඩ්ඩක් වැඩුණ ගමන් ගිලිනවා. මේ අර පීනන්න පුළුවන් කියලා අපිට පෙන්නන්න දෙන එක්කෙනා. ඒ නාට පීන ගන්න බෑ. අර අනිත් එක්කෙනා. පීනන්න බැරි දෙක. ඔහොම උනාට ඔහොම පීනන්න බෑ. බොරුව කරන්න බැරි දෙක. අයියන. පීන ගන්න බෑ ඒ උනාට. පටනම් තියෙනවා. ඔය කියන එක්කෙනාට පීන ගන්න බෑ. යාළුවෙක් ජල ක්‍රීඩා කරනවා. ඒ අර කල්සංග දැන් ඉන්නේ. අපි යන්නේ අංගල උඩහට ගල් අයියෝ මේ හරියට ආවට පස්සේ එන රස්නේ. දැන් ආයි රස්නේ. යාළුවේ කවුරුහරි චූ කරලාද මන් දන්නේ පස්ස රස්නේ. අතන යාළුවේ තුම් මෝදරක් තියෙන පුරක තියෙන හින්දා ඔහොම ඉන්න බලන්න මං ගහලා බලන්න. නා ගන්න බැරි වුණත් මෙයාලා හරි නානවනේ ඒකෙන් දේව වීඩියෝ හරි වටිනවා යාළුවේ. මට පී ගන්න බැරි වුණත් මෙයාලා පීනවා. ඒකෙන් දේව වටිනවා යාළුවේ. මට ඔහොම පීන ගන්න බෑ මචං. එහෙම සීන් එකක් තියෙනවා. මට මචං අර මොකද්ද මේ ඔළුව පිටිපස්සට ගහන්න විතරයි මට පුළුවන්. නාන්න බෑ මචං. ඇත්ත කියන්න ඕනේ. අන්න අර වගේ පීනන්න එහෙම මට බෑ. මන් දන්නේ නැහැ පීනන්න එහෙම. ඕන ආතල් දන්නේ. ජල කීඩාව. ආයෙත් මේක මෙහෙම බෑ. ඔය නම ආයෙත්. ඔය නම ආයෙත්. ආයෙත්. වා වෙනවා ආයෙත් නම. ඔය මඩ. ආයෙත් ජල කීඩාව. හදන්නේ දැන් දීතලාද ඈ උඩහා මෙහෙ කිව්වහම එක සැරයක් ආලේ සෝරි උඩහ හරේලු මෙහෙ යාළුවේ පහළට යන්න හදන්නේ මචල්ලා අපි පහළට ගිහිල්ලා අම්මා අර ඉස්සර වැඩ කාඩයක් ඉන්න යාළුවේ ගල් ටිකක් යනවා 10 15ක් යනවා වැඩ කාඩෝ ඉන්න යාළුවේ මෙහි වතුරක් නෑ අර මෙහි කවුද අපිට මාර්ග පෙන්වන්න එක්කෙනෙක් හිටියා. එයා කිව්වේ මෙහෙට එන්න කියලා. මේ තමයි මං කිව්වේ තපර සන්තෝරේ එන්න පුළුවන් නේ. ඇයි මෙහෙට ආවේ? ඇයි යාළුවේ මෙහෙට ආවේ? මේ වතුර මේ වතුර දරිස් ළඟට වන්නේ මචල්ලා මේ.
මේ බාන්න ඔයාලේ. මේ ඇහිලා මේ කෑනේ කියනවා. යන්නේ නැහැ උනාට. අර අපි ඉතින් දෙනා හොඳයි. මොකක් කර? ඔයා වීඩියෝ කරන්නේ ෆොටෝ කරන්නේ? වීඩියෝ ෆොටෝ කරන්නේ. ෆොටෝ. යාළුවෝ මේ මෙතන ඉන්න චූටි මේ ගැඹුරුයි. තුන් දෙනාටම පීනන්න පුළුවන්. මට විතරයි යාළුවේ පීනන්න බැරි. එන මවුල. පත්ත මවුල යාළුවේ මේ ගැඹුරයි චූටි යන්න එපා. ගැඹුරුයි. මට පීනන්න බෑ මචං. මෙයාලා මට පීනන්න යාදෙන්නේ නැහැ. කොහා කොහොමද පීනන්න ඉගෙන ගත්තේ? පොඩ්ඩක් අපිට පැහැදිලි කරනවා. පොඩ්ඩක් පැහැදිලි කරනවා. කරන්න තියෙන්නේ පොඩි බෑ මෙහෙම අත් දෙක අල්ලන් මෙහෙම ගහන්න තියෙන්නේ. තව ඕනේ කකුල් දෙක පුරුදු කරන්න. ආන් එහෙම යාළුවේ ඔයාලට පීනන්න බැයි නම් එහෙම ඉගෙන ගන්න තියෙන්නේ. ආන් එහෙම තමයි ඉගෙන ගන්න යාළුවා ඔයාලට පීනන්න බැයි නම් එයාගෙන් උපදෙස් ගන්න. ඔයා කොහොමද පීනන්න ඉගෙන ගත්තේ? අන්න වතුරට පීනන්න ඉගෙන ගත්තේ කොහොමද? අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවා. වගේ යාත වාළුවෙක් ඒ පුරුද්දත් එක්ක තමයි යාත මේකේ වතුර පොන්න බාත් දාලා ඔන්න පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. පැහැදිලි කිරීම තමයි මම කරේ. ගියාත්මේ වාළුවෙක් ඉපිටින් කරා ලොකු හොර කරා බෝනිත් හොර කරා. හරි බාප දැන් නැගිටින්න. ජම්බුරයිලු පිස්සුද මේ මෙහෙට එනවාකෝ මම අල්ලන්න එපා. අර ඇඟිලි වලින් ඉන්නේ. ඒක අල්ලන්න එපා. කැමරාවත් අරින්න බෑ. මේක යට යනවා කියලා ජම්බුරා. ඔව්. ජම්බුරා. අතනට පීනන්න පුළුවන් වගේ එක්කෙනෙක් යනවා. පීනන්නත් බෑ උනාට. ඒ උනාට පීනන්නත් බෑ. පීනන්න පුළුවන් වගේ හරියට යනවා. මේ අපිට කෝච් කරන නෑ ට්‍රේනින් කරන කෝච් තමයි මේ ඉන්නේ. ඊයේ කිරණ ඉතින් වාට ප්‍රායෝගික පෙන්නන්න. ඔව් පොඩ්ඩක් පෙන්නන්න. අපිට දැනගන්න අවශ්‍යයි. තුන් පාරක් උඩ එන්න ඕනේ. හරි. හරි. කෑ ගහන්න. එකයි. ඒ යට උඩ පොඩි තරගයක් කරන්න මචං යන්නේ. මේ කට්ටිය වතුර යට දාලා කවුද වැඩිපුර වතුර යට ඉන්නේ කියලා බලන්න තමයි මචං යන්නේ. අපි බලමු. මේ බෝනිව දානවා. මෙයාව දානවා. ලොකු උනා යන එකක් නැහැ. මෙයාව දානවා. අපි වතුර යට කවුද වැඩිපුර ඉන්නේ කියලා try එකක් දෙන්න යන්නේ යාළුවා අපි. ඔයාලා යන්නේ ලාවඩයි. Oke, lagi tak. Dene lagi tak. Ulang nyanyi. Hari oke lagi tak. කොහොමද ඉන්නේ පුරුදු තප්පර 40ක් විතර. තප්පර 7ක්. එහෙම පුරුදුනේ හැටි අපිට පැහැදිලි ගන්නකෝ. විනාඩියක් කියන. එහෙම පැහැදිලි ගන්නකෝ. විනාඩිය හිටියාගේ බහන්තු. එහෙම පැහැදිලි ගන්නකෝ. කොහොමද ඉන්නේ පුරුදුනේ කියලා. පොඩ්ඩක් පැහැදිලි ගන්නකෝ අපිට. පොඩ එන්න දැන් පෙනහල්ට වහයි පුරව ගන්නවා. හරි පැහැදිලි කරලා යන්නකෝ. පන්දේ පොඩි කාලේ මාළුවෙක්. පැහැදිලිට මතලට ගිලෙන් පාට සායක් අපේ විතරක්.
සපාන වෙන සුපර් ගලක් සෙට් වුණා. හරි. මෙන්න මේ ගල අපි පොඩ පෙන්නන්න. ඉස්සෙල්ලා වීඩියෝ කරගෙන ඉන්න බෑ. මේ යාළුවේ අපි දැන් පොඩි ගොන් ජෝක් එකක් කරන්න යන්නේ. මේ ගල අපි යාළුවේ වතුර යට හංගලා හොයන්න තමයි යන්නේ. මෙයා තමයි හංගන්නේ. අපි තමයි හොයන්න ඕනේ. ගැඹුරු නැත්නම් හංගන්න. ගැඹුරු ගහලා. ඔන්න. කායි. ඒක වෙන්නේ. අපුත් කරා දෙන්නේද? මේ ගණික. වතුරට ගහන්න පුළුවන් නේ මේ අපි නාල ඉවරයි අපි දැන් වීඩියෝ එක එන්න යන්නේ යන්නේ ඔයාලා මගේ channel එක තව subscribe කරලා දාන්න ඉස්සෙල්ලා